හොඳයි. කඩේ රසටම මගෙත් එක්ක චිකන් ක්‍රීමි සුප් එකක් හදලා බලමුද? එහෙනම් ඉතින් එන්නකෝ අපි හදලා බලමු. අපිට මුලින්ම ඕන වෙනවා කිරි. මම මෙතන ෆ්‍රෙෂ් මිල්ක් මිලිලීටර් 150ක් අරගෙන තියෙනවා. ඊට පස්සේ අපිට අල ඕන වෙනවා. මම මෙතන අල ගෙඩි දෙකක් අරගෙන තියෙනවා. කොටු හැඩයට කපාගෙන තමයි අරගෙන තියෙන්නේ. ඊට පස්සේ අපිට කැරට් ඕන. මම මෙතන කැරට් අලයක් අරගෙන තියෙනවා. ඒකත් මම කොටු හැඩයට කපලා අරන් තියන්නේ. මොකද කොටු හැඩයට කපා ගත්තම අපිට තඹ ගන්න ලේසි. ඊට පස්සේ අපිට ලුණු කොළ ඕන වෙනවා. ඊට පස්සේ අපිට සුදු ලුණු තියෙනවා නම් බේ ලීෆ්ස් කොළ දෙකක් විතර දාගන්න. සුදු ලුණු බීක් 4ක්, ඒ වගේම ලුණු ගෙඩියක් වගේ ගන්න ඕනේ. ඊට පස්සේ අපිට කෝර්න්ෆ්ලවර් මේස හැඳි දෙකක් ඕනේ. කෝර්න්ෆ්ලවර් ඕන වෙන්නේ අපිට අපේ මේ ක්‍රීමි සුප් එක උකු කරගන්න ඕන නිසා. ඊට පස්සේ අපිට බටර් ඕනේ. බටර් මේස හැඳි දෙකක් තමයි අපිට ඕන වෙන්නේ. ඒ අපිට චිකන් ඕන. මේ චිකනුත් චූටියට කපා ගන්න. මොකද ඊට පස්සේ අපිට තඹ ගන්න ලේසි. ලොකු හැඩයට කපා ගන්න එපා. චිකන් වල කටු වුණත් කමක් නැහැ. අයින් කරන්න නැතුව කටු වුණත් දාගන්න ඕනේ. සාමාන්‍යයෙන් භාජනයක් අරගෙන ඒකට චිකන් ටික මේ විදිහට දාගෙන අපි වතුර එකතු කරගමු. මේක තැම්බෙන්න අවශ්‍ය කරන වතුර. වතුර චුට්ටක් වැඩිපුර අපි එකතු කරගමු. මොකද මම වැඩියෙන් වතුර එකතු කරගමු කිව්වේ අපිට චිකන් තැම්බෙන්නත් වතුර අවශ්‍යයි. ඒ වගේම අපි ක්‍රීමි සුප් එක හදාගන්න මේ චිකන් තම්බන වතුර එකේ. ඒක නිසා වතුර ටිකක් වැඩිපුර එකතු කරගන්න. දැන් අපි මේක මේ විදිහට ලිපෙන් තියලා අපි දැන් මේක ගින්දර දාලා හොඳට තම්බගමු. දැන් අපේ චිකන් එක ඒ විදිහට තැම්බෙනකන් චූටි වැඩක් කරගමු. ඒක තමයි අපේ ෆ්‍රෙෂ් මිල්ක් එකට අපි අපේ කෝර්න්ෆ්ලවර් මේසන් දෙක මේ විදිහට එකතු කරගමු. මේ විදිහට එකතු කරලා අපි දැන් ඒක හොඳට කලවම් කරගමු. හරි දැන් අපි ඒක කලවම් කරගෙන ඉවරයි. දැන් අපි මේක පැත්තකින් තියාගමු. අපේ සුප් එක මේ විදිහට උතුරගෙන ඉද්දී අපි දැන් මේකට ලුණු චුට්ටක් එකතු කරගමු මේ විදිහට. ලුණු ටික එකතු කළා මේ විදිහට හොඳට අපි කලවම් කරගමු. කලවම් කරගෙන තව විනාඩි 3-4ක් වගේ අපි මේක මේ විදිහටම ලිපේ තියාගමු. හරි අපි දැන් මේක ලිපෙන් අයින් කරගමු. මේකින් හරියට විනාඩි 5කට පස්සේ අපි දැන් මේක ලිපෙන් අයින් කරගමු. ලිපේ ගින්දර ඔෆ් කරලා අපි දැන් මේක ලිපෙන් අයින් කරගෙන වෙනම භාජන දෙකකට අපේ චිකන් ටිකයි චිකන් තම්බපු ස්ටොක් එකයි වෙනම භාජන දෙකකට අයින් කරගමු. මේ තියෙන්නේ අපි තම්බගත්ත අපේ චිකන්. මම ඒ චිකන් ටික මෙන්න මේ විදිහට චූටි කෑලි වලට කඩාගෙන තිනවා. ඔයගොල්ලන්ට ගෑරප් පාවිච්චි කරලා චූටි කෑලි වල කඩා ගන්නත් පුළුවන්. නැත්නම් අතින් කඩා ගන්නත් පුළුවන්. එතකොට මේ තියෙන්නේ අපි චිකන් එක තම්බගත්ත ස්ටොක් එක. මේකත් අපි මේ විදිහට භාජනයකට දාලා පැත්තකින් අරන් තියාගමු. ඊට පස්සේ අපි භාජනයක් ආපහු ලිපේ තියලා ඒකට බටර් මේස හැඳි දෙකක් මේ විදිහට එකතු කරගමු. ඒ බටර් ටික මේ විදිහට රත් වෙගෙන ඉද්දී අපි සුදු ලුණු ඒ වගේම ලුණු බේ ලීව්ස් ටිකත් අපි එකතු කරගමු. එකතු කරලා අපි හොඳට කලවම් කරගමු මේ විදිහට. මේ විදිහට බැදීගෙන ඉද්දී මම එකතු කරනවා අපේ අල ටික. ඊට පස්සේ කැරට් ටිකත් එකතු කරගන්නවා. ඊට පස්සේ මම ලුණු කොළ ටිකත් මේ විදිහට එකතු කරගන්නවා. ඒ ටිකත් එකතු කරලා මේ විදිහට හොඳට කලවම් කරගන්නවා. ඔයගොල්ලන්ට මේකට ගෝවා එකතු කරගන්නත් පුළුවන්. ලුණු කොළ නැත්තම් ලීක්ස් ටිකක් එකතු කරගන්නත් පුළුවන්. මේ විදිහට එකතු කරලා අපි හොඳට කලවම් කරගමු. ඊපස්සේ මම මේකට අපේ චිකන් ස්ටොක් එක මේ විදිහට එකතු කරගන්නවා. අපි මේක ටිකක් වැඩිපුර හදාගත්තේ අපේ එළවලු ටිකත් හොඳට තැම්බෙන්න ඕන නිසා. දැන් අපි මේක කැරට් ටිකයි ඒ වගේම අපේ අල ටිකයි හොඳට අපේ චිකන් ස්ටොක් එකෙන් තැම්බෙනකන් හොඳට තම්බගමු. අපේ සුප් එකට අපි අර චූටියට කඩාගත්ත චිකන් කෑලි ටික මේ විදිහට එකතු කරගමු. ඒක එකතු කරලා අපි ඒකත් හොඳට කලවම් කරගමු මේ විදිහට. කලවම් කරගෙන අපි තව විනාඩි 2-3ක් විතර මේක තම්බ ගන්න ඕනේ. මොකද තාම අපේ කැරට් ටිකයි අල ටිකයි තැම්බිලා මදි. ඒක නිසා අපි පියනකින් වහලා මේක තව චුට්ටක් වෙලා තම්බගමු. ඉතින් දැන් අපේ අල ටිකයි කැරට් ටිකයි හොඳට තැම්බිලා තියෙන්නේ. මේ වෙලාවේදී අපි අපේ රස අණුව ලුණු සහ ගම්මිරිස් එකතු කරගමු. ලුණු ඊට පස්සේ ගම්මිරිස් තේ හැඳි භාගයකොත් මේ විදිහට එකතු කරගමු. මේක නම් ඔයගොල්ලෝගේ සැර අණුව එකතු කරගන්න පුළුවන්. ඒක එකතු කරගෙන අපි හොඳට මේ විදිහට කලවම් කරගමු. පස්සේ දැන් අපි අපේ ෆ්‍රෙෂ් මිල්ක් එක මේ විදිහට එකතු කරගමු. අපි මේකට කෝර්න්ෆ්ලවර් මේස හැඳි දෙකකුත් දාලා හොඳට කලවම් කරගෙන තියෙන්නේ. ඊට පස්සේ ඒක දාගෙන අපි හොඳට මේ විදිහට කලවම් කරගමු.
හොඳට කලවම් කරගන්න ඕනේ. ඉතින් අපේ චිකන් ක්‍රීමි සුප් එක මේ වෙලාවේදී සාමාන්‍යයෙන් හොඳට ඉදිලා උතුරගෙන එන්නේ. ඔන්න ඉතින් දැන් අපේ චිකන් ක්‍රීම් සුප් එක මම හදාගෙන ඉවරයි. දැන් අපිට මේක ලිපේ ගින්දර ඕෆ් කරලා මේක ලිපෙන් අයින් කරගන්න තියෙන්නේ. ඉතින් මේක හරිම සුවඳයි. ඒ වගේම මේක මාරම රසයි. මේක ඕනම කෙනෙකුට දෙන්න පුළුවන්. ඉතින් මේ විදිහට තමයි මම චිකන් ක්‍රීමි සුප් එක හදාගන්නේ. ඉතින් ඕගොල්ලෝ මේ විදිහට චුට්ටක් try කරලා බලන්නකෝ කොහොමද වෙනස කියලා.